හොඳයි සුප සුප දවසක් අදත් ඔයාලා පිළිගන්නවා ස්ටිටෙක් 2 ඉදින් කියන අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ රුපියල් 3410ක් ඔන්න මම පොඩි වෙලාවකදී වින් කරා. ඉතින් ඒ ට්‍රික්ස් එක තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලා තාමත් මම වගේ වින් දෙන කවුන්ට් එකක් හදන්න නැත්නම් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහලා පුළුවන් කවුන්ට් එකක් හරියටම ක්‍රියේට් කරගන්න. ඒ වගේම මට මතක් වුණා තාමත් ස්ටිටෙක් 2 YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි මම අද රුපියල් 3410ක් crash game එක play කරලා කොහොමද වින් කරේ කියලා බලන වීඩියෝ එකට. ඕපන් කරගන්නවා මගේ සයිට් එක. ඒවල වෙන රුපියල් 48729ක මුදලක් තියෙනවා. බලමු අද මම ප්ලේ කරලා වින් කරන විදිය. ඉතින් මම යනවා පාස් ගේම් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මම ස්කෝර් කරලා පහළට මෙන්න මේ විදිහට තෝරගන්නවා ක්‍රෑෂ් ගේම් එක. ඉතින් වලපනදී ක්‍රෑෂ් ගේම් එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මම රුපියල් 1000ක් තමයි පළවෙනි ප්ලේස් කරන්නේ. රුපියල් 1000න් ගහමු අද ගේම් එක වින් එකක් ගන්න පුළුවන් නේද කියලා බලමු අපි. රුපියල් 1000 ප්ලේස් කරලා දිනවා. ඔන්න මම 2190කින් පළවෙනි වින් එක ගත්තා 2.19ක මුදලකින්. මම නැවත රුපියල් 1000ක මුදල මේ විදිහට ප්ලේස් කරනවා. .6න් ක්ලෝස් වුණා. මම ඊළඟට එක මේ විදිහට අතාරිනවා. ඉතින් නැති ඒකත් මම දැම්ම නම් එහෙම ලොස්ට් එකක් යනවා. ඒ නිසා ඊළඟට මම මේ විදිහට රුපියල් 1000ක මුදලක් ප්ලේස් කරනවා. ඉතින් අවසනාවන්ත විදිහට උන්න මගේ අතින් ලොස් වුණා. රුපියල් 2000ක් දැන් ලොස් වෙලා තියෙන්නේ. බලමු මේ විදිහට ප්ලේස් කරලා ක්ලික් කරනකොට මොන කට් වුණා අපරාධේ. නැවත තම රුපියල් 2000ක මුදල මේ විදිහට ප්ලේස් කරනවා. ඉතින් වල නැති තවත් අවසනාවන්ත එකක් රුපියල් 6000ක මුදලක් මේ වෙනකොට මගේ account එකෙන් පට්ට යන ලොස්ලා තියෙනවා. රුපියල් 3000ක් කරනවා දාන රුපියල් 3000ක් මේ විදිහට ප්ලේස් කරලා දෙන්න ඕන. බලමු මේකත් ලොස්ට් වෙයිද කියලා. නෑ හොයල් වෙනදී රුපියල් 6990ක මුදලකින්. ඉතින් රුපියල් 3000ක් දාලා තමයි ඔන්න මගේ වින් එක කවර් කරගන්න පුළුවන් උනේ. සාමාන්‍ය ගානකට බලමු මගේ සම්පූර්ණ ලොස්ට් එක දැන් කවර් වෙලා නැහැ තාම. රුපියල් 3000ක් දාලා මොන් දෙකෙන් වගේ අරන් තිනවා 6990ක මුදලක්. ඉතින් 2.3න් රුපියල් 1000ක් මේ විදිහට ප්ලේස් කරනවා. බලමු වින් එක කොහොම වෙයිද කියලා. 2.9න් විතර ගන්නම් කියලා හිටියේ. බලමු රුපියල් 1000ක් මේ විදිහට ප්ලේස් කරා. සාමාන්‍යයෙන් මම 1.5න් ගත්තා. ගොඩක් ඒවා වින් කරන්න හම්බුණා. මම බලනවා ටිකක් ලොකු ගානකට ගිහිල්ලා ගන්න පුළුවන් කියලාද. අපි බලමු කොහොම වේද කියලා. ලොකු ගානක් යනවා වගේ මම ටිකක් අල්ලන් ඉන්නවා. බලමු 5න් ගමු. ඉතින් වල වෙන රුපියල් 5790කින් 1000ක් දාලා ගත්තා. ඔන්න රුපියල් 1000ක් විතර වගේ වින් එකක් තියෙනවා. අපි බලමු. ඔන්න ඒක තමයි දශමෙන් ගලවලා ගත්තා. රුපියල් 1490 මුදලක් 1.49න්. ඉතින් ඉස්සෙල්ලාගේ ලොස්ට් එකට මම අතහැරියා නම් ගේම් එක. ඔන්න මම ලොකු ලොස්ට් එකක් වෙනවා රුපියල් 6000ක් විතර. මම ප්ලේස් කරන්න යන රුපියල් 1000ක මුදලක්. සාමාන්‍ය ගානක් account එකේ තියෙනවා නම් බය නැතුම් ප්ලේ කරන්න. බය වුණොත් තමයි ඔයාලා ලොස්ට් වෙන්නේ. ඔයාලට මැච් එකක් මේක ගහ ගන්න පුළුවන්. මම කියලා දෙන ට්‍රික්ස් හරියට follow කරොත් 1480 වින් කරා 1.48. දැන් තියෙනවා මගේ account එකේ 51669ක්. මම තව රුපියල් 1000ක් මේ විදිහට ප්ලේස් කරා.
රුපියල් 1470කින් මම වින් කරා. දැන් තියෙනවා 50139. අද දවසේ මට ඇති කියලා හිතුණා. එක දිගට වලපෙනවා ඇති වින් සෙට් එකක් තියෙනවා රුපියල් 2000ක් විතර. 500,000 ගානෙන් මගේ තිබ්බ ගාන අඩු කරා රුපියල් 3410ක ලොකු වින් එකක් තියෙනවා. රුපියල් 3410ක් කියන දවසකට හොඳටම ඇති. ඉතින් ඔයාලටත් මේ විදිහට වින් කරන්න පුළුවන්. හරි අරමුණකින් නිවි හැනහිල්ලගේ මම ගෙවුවොත් අනිවාර්යෙන් ඔයාලට මැච් එකක් ගහන්න පුළුවන්. ඉතින් ඔයාලා තාම account එක හදලා නැත්නම් අනිවාර්යෙන් මගේ ක්‍රමයට account එක හදලා බලන්න ඔයාලට සුපිරි වින් එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙයි. අද නම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.